ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතමගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ ලෝකේ ජීවත් වෙන අපි හැමදෙනාගේම සිත් සතන් සැනසීමකට පත් කරගෙන මේ ජීවිතය යහපත් කරගන්නවට වඩා සංසාර ගමන යහපත් කරගෙන සංසාර ගමන අවබෝධ කරගෙන සංසාර ගමනෙන් එතර වෙන වැඩපිළිවෙලක් හදාගන්න එක තමයි වටින්නේ. මොකද මේ ජීවිතේ ඔබ ඔය ගත කරන අවුරුදු 60 අවශ්‍ය කරන දේවල් ඔබ සංසාරයෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔබට මේ ජීවිතේ යම් දුකක් හෝ සැපක් හෝ පීඩාවක් හෝ මොකක් හෝ තියෙනවා නම් ඔබ සංසාරයෙන් අරගෙන ආපු දේවල් ගොඩක් දුරට සමහරට මනා සිහියක් නැතුව සමහර දේවල් වෙන්න පුළුවන්. එතකොට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංච විද්‍ය අරගෙන ඇවිල්ලා මේ දිග අරගෙන දැන් ඔබ අනුභව කරමින් ඉන්නේ. එතකොට මේ ජීවිතය ගැන තවත් බලාපොරොත්තු තියාගෙන ප්‍රාර්ථනා කරගෙන ඔබ මේ ජීවිතය ගැනම හිතනවා නම් ඔබ ඔබටවත් ආදරේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. සංසාර ගමනේ ඉපදී මෙරි මෙරි යන සත්වයා ඉපදුණු ජීවිතේ ලැබපු ජීවිතේ ගැනම හිතා හිටියොත් දන්නේම නැතුව පරලොව ජීවිතේ අගතිගාමි වෙන්න පුළුවන්. සැනසීමක් නැති වෙන්න පුළුවන්. දුකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් නම් බුද්ධිමත්ව හිතන කෙනෙක් නම් ඔබට මනාකොට වැටහෙනවා මේ ජීවිතයේ අඩුපාඩු මොනවද කියලා. මේ ජීවිතේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට හේතුව තමයි ඔබගේම සිත. ඒ නිසා ඒක තේරුම් අරගෙන මේ ජීවිතයට වඩා ඊළඟට යන්න තියෙන තැන සුද්ධ පවිත්‍ර කරගන්න එක තමයි යහපත්. මේ ජීවිතේ දැන් අපිට තේරෙනවනේ මේ විඳින දුක් එක්ක මොනතරම් මානසික පීඩාවක් දුකක් කරදරයක්ද කියලා. ඒක තේරුම් අරගෙන ඒ දුකම තව පරලොවට අරගෙන යන්නේ නැතුව දුකටම ආවඩන්නේ නැතුව සැපය ගැනම හිතන්නේ නැතුව තමන්ගේ සංසාර ගමන ගැන හිතන්න. ඒකට ප්‍රඥාව ඕනේ, වීරිය ඕනේ, සද්ධාව ඕනේ. ඒ දේවල් ඇති කරගන්න ජීවිතේට. පුහුදුන් ලෝකයක ජීවත් වෙනකොට අපිට හැමදාම ලැබෙන්නේ හිස් දේවල්. ඒ හිස් දේවල් නිසා අපිට ලැබෙන්නේ හිස් ප්‍රතිඵලමයි. ඒ හිස් ප්‍රතිඵල නිසා අපි සංසාරේ අනන්තව දුක් විඳිනවා. ඒකෙන් අත් මිදෙන්න නම් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒකට තමන්ම තමයි බුද්ධිමත් වෙන්න ඕනේ. තව කෙනෙකුට බෑ. ඉතින් තමන් බුද්ධිමත් වෙලා තමන්ගේ මෙලොව ජීවිතෙත් පරලොව ජීවිතෙත් යහපත් කරගන්න. පරලොව යහපත් කරගන්න කෙනාගේ මේ ජීවිතෙත් යහපත්. පරලොවත් සතුටින් මේ ජීවිතෙත් සතුටින්. සිල් ගුණ දන් රැකගෙන පව් කරන්නේ නැතුව පින් දහම් කරන කෙනා මේ ජීවිතේ සතුටින් ඉන්නේ. පරලොව ජීවිතෙත් එයාගේ සතුට ලැබෙනවා. එහෙමනම් මේ ජීවිතේ පව් කරගෙන කිසිම චාරයක් නැතුව ජීවත් වෙන කෙනා මේ ජීවිතෙත් අසතුටින් ඉන්නේ. පරලොව ජීවිතත් අසතුටින්. ඒ නිසා තමයි ඔබට මේ ජීවිතේ ওই විදිහේ දුක්ඛම් කටළු තියෙනවා නම් තියෙන්නේ. ඔබ ගිය ජීවිතවල හිතුවේ නෑ මේ ජීවිතය ගැන. මේ ජීවිතේ සැනසීම ගැන ඔබ හිතුවනම් ගිය ජීවිතයක අද ඔබට ওই දුක නෑ. අද ඔය පීඩාව නෑ. එවනම් දැන්වත් ඔබ තේරුම් ගන්න. ඊළඟ භවයක් ගැන, ඊළඟ ආත්මයක් ගැන, ඊළඟ පරලොවක් ගැන නොහිතන තාක් මීට වැඩි දුක් විඳින්න වෙනවා. ඒ නිසා ඔබ ඔබට බාරයි ඔබ. තව කෙනෙකුට අපිව බාර කරාට වැඩක් නැහැ.
ඒ අය අපෙන් ලාභ ලෝභ අරගෙන ප්‍රයෝජන අරගෙන අපිව අතහැරලා දානවා. එතනදී අපි තවත් දුකටපත් වෙනවා. දුකක් කියන්න ගිහිල්ලා ඊට වැඩි දුකකටපත් වෙන අවස්ථා අපි තියෙනවා. ඒ නිසා මේක තේරුම් අරගෙන මෙලෝ පරලෝ ජීවිතය යහපත් කරගන්න දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරගන්න ධර්ම අනුකූල වෙන්න සද්ධාව ඇති කරගන්න ජීවිතය යහපත් වෙනවාමයි. මේ ජීවිතේ මේ ලැබෙන දුක අවබෝධ කරගන්න. මේ ජීවිතේ මේ ලැබෙන පීඩාව ගැන හොඳට අවබෝධ කරගන්න. ඕක ආපහු ඉස්සරහට අරන් යන්න එපා. එහෙමනම් මේ ජීවිතේ කාටවත් දුකක් කරදරයක් නොවි, තව කෙනෙකුට පීඩාවක් නොවි ජීවත් වෙන්න. ඒකම ඇති. ඒ නිසා නිතරම තමන් ගැන හිතන්න. ආත්මාර්ථකාමියෝ නෙවෙයි. තමන් ගැන හිතනවා කියන්නේ තමන් කැමති නෑනේ දැන් ඔය තියෙන දුක් වලට. එහෙනම් අනාගතයට තමන්මයි දුක් රැස් කරගන්නේ. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව, ආසාව, ද්වේෂය මේ දේවල් වලින් තමයි ඔබ අනාගතේ දුක ලෑස්ති කරගන්නේ. එහෙමනම් අනාගතයට ඔබ සතුටු වෙන්න කැමති නම් ධර්මානුකූල වෙන්න, සිල් රකින්න, පුළුවන් විදිහට දන් දෙන්න, හිත රැකගන්න, බුදු ගුණයක් හරි සිහි කරන්න. එතකොට මේ මොහොතේ තියෙන යම් දුකක් පීඩාවක් තියෙනවා නම් ඒ දේ මේ ජීවිතෙන් අහවර කරගෙන පරලොව ජීවිතය යහපත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේ මේ දුකේම වෙලිලා සාප කර කර පීඩාවෙන් තව පව් රැස් කරගත්තොත් වෙන්නේ මීට වැඩිය දුක්ඛිත ජීවිත ලබන්න. හිතන්න මිනිස්සෙක් වෙලා මෙහිම දුක නම් පෙරේතෙක් වුණොත් කොහොම දුක ඇද්ද? තිරිසංගත සතෙක් වුණොත් කොහොම දුක ඇද්ද? අසුර ලෝකෙට ගියොත්, නිරයට ගියොත්, අතක් පයක් නැතුව මිනිස්සෙක් වුණොත්, ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව මිනිස්සෙක් වුණොත් මොනතරම් පීඩාවක් දුකක් ඔබට උරුම වෙයිද? මුළු ලෝකෙම රූප බලද්දී ඔබට රූප බලන්න බැරි වෙනකොට ඔබ මොනතරම් මානසිකව විඳවයිද? මුළු ලෝකෙම ශබ්ද අහද්දී ඔබට ශබ්ද අහන්න නැති වෙනකොට ඔබ කොච්චර විඳවයිද? මුළු ලෝකෙම කතා කරද්දී ඔබට කතා කරන්න බැරි වුණොත් ඔබ කොච්චර විඳවයිද? හැමෝම හොඳට ඇවිදගෙන යද්දී ඔබට ඇවිද ගන්න බැරි වුණොත් මොනතරම් පීඩාවක්ද? එහෙනම් මේ අවස්ථාවන් උදා කරගන්නේ ඔබ මේ ජීවිතේ. මේ ජීවිතය ඔබ ගත කරන විදිහ, කතා කරන විදිහ, ඇවිදින විදිහ මේ හැම දෙයකින්ම ඔබට ඊළඟ ජීවිතේ සකස් කරලා දෙනවා. ඔය තමයි සසරේ සැරිසරනකොට ලැබෙන වරප්‍රසාද. එහෙමනම් මේ ජීවිතයේ ඔබ තේරුම් අරගෙන මේ ජීවිතයේ තියෙන දුක තේරුම් අරගෙන ඒ දුකම ඊළඟ ජීවිතයට ගෙනියන්නේ නැතුව ඔබ ඔබේ ජීවිතයේ වැඩපිළිවෙලක් හදාගන්න. එතකොට එහෙම සංසාරේ යනක බුදුරජාණන් වහන්සේ කවදාවත් අගය කළේ නෑනේ. මේ සසරේ තප්පරයක්වත් සැරිසරන එක බුදුරජාණන් වහන්සේ වර්ණනා කරේ නෑ. මොකද ඊළඟ මොහොත භයානකයි. කොච්චර අපි සාමකාමීව හිටියත්, සතුටෙන් හිටියත්, නිහතමානීව හිටියත්, ඉවසීමෙන් හිටියත් ඊළඟ මොහොත ගැස්සෙන්න පුළුවන්. බාහිර සමාජය තුළින් ඒ දේ උදා කරන්න පුළුවන්. එහෙනම් සංසාරේ කියන්නේ කොයි මොහොතේ දුකට තල්ලු කරලා දාන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තේරුම් ගත්ත බුද්ධිමතා මේ ජීවිතේම කමඨහනක් කරගෙන පරලොව ජීවිතෙත් කමඨහනක් කරගෙන මේ දෙකම එපා කියන සංසාර දුකෙන් එතර වෙන වැඩපිළිවෙලට එයා කටයුතු කරගන්නවා. ඒකට බාධා කම්කටොළු ඒවි. දුක් කරදර පැමිණේවි. පේන නොපෙනෙන හැමෝගෙම බාධා පැමිණේ. එතන කරගන්න තියෙන එකම දේ තමයි ඉවසීම. ඉවස ගන්න කෙනාට අනිවාර්යෙන් සැනසීමක් ලැබෙනවා. තමන්ගේ ජීවිතේ අනුන්ට බාර කළොත් හැමදාම දුකසේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන් බාරගෙන මේ ජීවිතයේ අත්දැකීම් ටික පාඩමකට අරගෙන සංසාරේ දුක අවබෝධ කරගෙන
ඔබ තීරණය කරන්න මොකද්ද කරගන්න ඕනේ කියලා. එහෙම නැති වුණොත් මේ ජීවිතේ දුක ගැනම කිය මේ ජීවිතයේ තියෙන පීඩාව ගැනම හිත තව අයට චෝදනා කර තව අයට බැන වෛර කර ඔබ ඊළඟ ආත්මය හදන්නේ ඔය. ඔබ ඊළඟ දුක ඔය හදන්නේ. ඔබට ඊළඟට හම්බෙන්න තියෙන පීඩාව ඔබ ඔය පෝෂණය කරන්නේ. එයින් අත් මිදෙන්න. එයින් අත් මිදලා ඔබ ඔබේ ජීවිතේ බාරගෙන ඒ ජීවිතේට අවශ්‍ය වැඩපිළිවෙල කරගන්න. එහෙම නැති වුණොත් පින්වතුනි අපි මේ ජීවිතේ මොනවා හරි කකා බිබි ඔහේ දුකසේ ජීවිතේ ගෙවයි. ශරීර සෞඛ්‍ය තියෙනකන් හයිය හත්තිය තියෙනකන් දුවල පැනලා පව් රැස් කරගයි. හැංගි පව් කරයි. හැංගි පව් කර සතුටු වෙයි. විපාක දෙන්නේ එලිපිට. හැංගි වැරදි කාම සේවනයේ යෙදිච්ච අය ඊළඟ ජීවිතේ බලන්නකො බලල්ලු වෙලා ලෝකයක් ඉදිරියේ ඒ කර්ම විපාක දෙන හැටි. මොනතරම් අශෝභන විදිහට දෙයයි හැසිරෙන්නේ. නමුත් ඒ අකුසලයේ කරේ හැංගිලා. මේ ජීවිතේ හරි සතුටින් ඉන්නවා අපි මම කරපු අකුසල් කවුරුත් දන්නේ මම වැරදි කාම සේවනයේ යෙදුන කාටවත් අහු වුන්නේ කවුරුත් දන්නේ කියලා සතුටු වෙනවා. උම්මාදයටපත් වෙනවා. පේනවද අවසාන ප්‍රතිඵලේ? ලෝකයක් ඉදිරියේ ඒ සතා සිව්පාව හැසිරෙන හැටි පේනව නේද? හැමෝම පිළිකුල් කරනවා. මොන දුකක්ද? මොන පීඩාවක්ද බලන්න. සමහර අය මරා ගන්නවා. සමහර සත්තුන්ගේ ශරීරේ කෑලි කඩලා ගන්නවා අනිත් සතා. බලන්න මේ කාමයක් නිසා ජීවිත නැසෙන හැටි. ඒ නැසෙන ජීවිතවලට සැනසීම උදා කරන්නේ බුද්ධ ශාසනය. මහා පුදුමාකාර විදිහට මහා මෛත්‍රියක් තියෙන උත්තමයෙක්. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතේ අපරාධ කරලා සංගවිලා සතුටු වෙලා අවසාන ලෝකයක් ඉදිරියේ බලල්ලු ගානට මහා පාරවල් වල මැරිලා යනවා. තමන් හැංගිලා කරන පාපේ ලෝකයක් ඉදිරියේ තමයි විපාක දෙන්නේ. අපි මේක දන්නේ නැති නිසා තමයි මේ හැංගිලත් එලිපිටත් මේ පව් රැස් කරන්නේ. මේ රැස් කරන හැම පාපයකම විපාකයේ තමාට ලෝකයක් ඉදිරියේ එනවා. අද්දක නැතුව ලෝකයක් ඉදිරියේ ඉපදිලා අසරණ වෙන්න හේතුව තමයි සංගවිලා හරි එලිපිට හරි කරපු පාපය. S2 අන්ධ වෙලා ජීවත් වෙන්න ලෝකයක් ඉදිරියේ අන්ධෙක් කියලා ඇස් පේන්නේ නැති කෙනෙක් කියලා හංවඩු ගහන තැනටපත් උනේ ඔබමයි. ඒ නිසා මේ සංසාරය අති භයානකයි. අති බිහිසුණුයි. අති භයංකාරයි. අපි හිතන තරම් සුන්දර නෑ මේ සංසාරේ. හිතම පව් රැස් කරවලා හිතින්ම පවට බර කරලා ඒ හිතම ඒ පවේ විපාක දෙනකොට පීඩාවටපත් වෙනවා. හරි අසරණයි මේ සත්වයෝ. ඔබ මම හරි අසරණයි මේ ලෝකේ. හිතමයි හැමදේම කරන්නේ. හිතින් හිතලමයි පව් කරන්නේ. හිතින්මයි දුක් විපාක ලබන්නේ. ඒ නිසා මෙන්න මේ හිත අල්ලලා බැඳලා පාලනය කරලා හිතට තරවටු කරලා දුක කියන එක නැති කරන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් දුකින් නිදහස් වෙන්න නම් කවදාවත් බැරි වෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙච්චර පුන අපිට දේශනා කළේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල. නමුත් අපි ඒ දුකේ ඉඳගෙනම ආපහු දුකම ප්‍රාර්ථනා කරනවා. ආලෝකේ ඉඳලා අඳුරටම යනවා. අඳුරේ ඉන්න කෙනා අඳුරෙම තරුණ වෙලා අඳුරෙම වයසට ගිහිල්ලා අඳුරෙම මැරලා යනවා.
සමහර සත්තු ජලයේම ඉපදිලා ජලයේම උස්මහත් වෙලා ජලයේම මැරලා යනවා. තව සමහර සත්තු මහ පොළොව ඇතුලේ ඉපදිලා මහ පොළොව ඇතුලේම ජරා ජීර්ණ වෙලා වයසට ගිහිල්ලා මැරලා යනවා. බලන්න මේ සංසාරේ මහ පුදුමාකාර දෙයක්. මේ සංසාරෙම අවබෝධ කරගන්න තියෙන බුද්ධ ශාසනය කියන්නේ කොහෙන් ගත්තත් කොතන ගත්තත් මේකමයි අවබෝධ කරගන්න හදන්නේ. නමුත් අද සමාජයේ ඒක සම්පූර්ණම අනිත් පැත්ත ගහලා වගේ සමහර වෙලාවට පේනවා. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනයක් කියන්නේ මෙන්න මේක අවබෝධ කරලා ඒකේ ආදීනව දැකලා ඒකෙන් ඈතර වෙන එක. ඒකට ඊට වැඩිය දෙයක් මේ ශාසනයේ නැහැ. ඒකට යන්න තමයි අපි මේ සාමාන්‍ය බාහිර ලෝක දේවල් මල් පහන් පූජා කරගෙන මේ කටයුතු කරනකොට සද්ධාව ඇති වෙනවා. වීරිය ඇති වෙනවා. මලක් පූජා කරන්න යන කෙනෙකුට බණක් අහන්න හම්බෙන්නේ. දානයක් පූජා කරන්න යන කෙනාට ධර්ම දේශනාවක් අහන්න හම්බ වෙන්නේ. අන්න බලන්න එතකොට ඒ කටයුතු කරගෙන තමන්ගේ මෙලොව පරලොව ජීවිතය යහපත් කරගන්න හරි ලස්සන තැනක් තමයි බුද්ධ ශාසනය. ඒ ලස්සන නිජබිමේ සැරිසරන්න කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති අර මිරිඟුවක් වගේ මායාවක් වගේ මේ බොරු සෝබන ලෝකේ සැරිසරන්න හරි කැමති. ඒ සැරිසරනකොට වෙන දුක් විපාක ඒව දරා ගන්න බැරි වෙනකොට දුවගෙන ඇවිල්ලා දුකෙන් නිදහස් වෙන්න නිජ බිමට ඇවිල්ලා ඒ දුක එපා මට ඒක අරගෙන සතුට දෙන්න කියලා සතුට දෙන්න කියලා ඉල්ලනවා. දුකෙන් නිදහස් වෙන තැනට ඇවිල්ලා ආය දුකම ඉල්ලනකොට ඒකේ ඇති තේරුමක් නැහැ. දුකටපත් වෙච්ච කෙනා දුකටපත් වෙන්න හේතුව හොයලා ඒ හේතුව හරියටම දැනගෙන ඒකෙන් නිදහස් වෙන්න තමයි ගෞතම බුද්ධ ශාසනයේ සියලු බුද්ධ ශාසනක් තියෙන්නේ. නමුත් ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු දුකේ ඉඳගෙන දුකම පතනවා. අඳුරේ ඉඳගෙන අඳුරම පතනවා. ආලෝකේ ඉඳගෙන අඳුරටම යනවා. මණිකක් උඩ ඉඳගෙන හිඟා කනවා. අන්න ඒ වගේ තමයි අපි හැමදාම කළේ. සංසාරේ පුරාවටම කරන්නේත් ඕක. දැන් අපිට ඒක පුරුද්දක් වෙලා. දැන් අපිට ඒක ඇබ්බැහි වෙලා. අපි ඒක දැන් නිතරම කරනවා. නිතරම ඉල්ලනවා. දුක එපා සතුට දෙන්න. සතුටම දෙන්න. පීඩාව එපා සැනසීම දෙන්න. හැම වෙලාවකම ඉල්ලනවා. ලෙඩ දුක් එපා නිරෝගීකම දෙන්න. හැම වෙලාවකම ඉල්ලනවා. සසරේ හැමදාම ඉල්ලුවේ ඕක. ඒක දැන් පුරුද්දක් වෙලා ඇබ්බැහි වෙලා. නොලැබෙන දේ පතන්න, නොලැබෙන දේ ඉල්ලන්න ඇබ්බැහි වෙලා. ඒ නිසා තමයි මෙච්චර දුක. කවදාවත් නොලැබුණේයි කියලා අවබෝධ කරන්න පුරුද්දක් ඇති වෙලාම නැහැ. ඇයි අපිට මේ දේ මේ පීඩාව ලැබුණේ කියලා කල්පනා කරන්න හීනකින්වත් හිතෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සංසාරෙත් ඒක හිතලා නැහැ. සසරේ කවදාවත් දුක අවබෝධ කරන්න හිතලවත් නැහැ. ඒ නිසා මේ ජීවිතෙත් එක පුරුද්දට ගිහිල්ලා ඇත්ත ඇති සැටියෙන් හඳුනා ගැනීමට බුද්ධිය නැහැ. දුක වශයෙන් හඳුනා ගන්න බුද්ධිය නැහැ. දුක එනකොට උඩින් ප්ලාස්ටරයක් දානවා. කොයි පැත්තෙන් හරි මේ පීඩාව දුරු කරගන්නවා. හැබැයි ප්ලාස්ටරේ දැම්මත් තුවාලෙමනේ. එහෙනම් දුක දුකමයි මොන දේ කළත්. මොන පැත්තෙන් සතුට වෙන්න හැදුවත් ඒ සතුටේ අවසානයේ දුක. සතුට ASCII තමයි දුක හංගලා එවන්නේ. වැලමඩ ASCII බෙහෙත් දාලා හරියට පොඩි අයට කැවුවා වගේ.
සතුට කියන දේ ASCII ලොකු දුකක් ඇතුල් කරලා හංගලා මේ ලෝකේ පවත්වන්න එවලා තියෙනවා. ඉතින් අර සතුට ඈත තියලා දැක්කහම දුවගෙන ගිහිල්ලා වැළඳ ගන්නවා. වැළඳගත්ත ගමන්ම උරුම වෙන්නේ දුක. ඊට පස්සේ විඳවනවා. ඊට පස්සේ කෑ ගහනවා. ඊට පස්සේ හූල්ලනවා. ඊට පස්සේ චෝදනා කරනවා. අනුන්ට. එතන රැස් වෙන්නේ දුක් විපාකමයි. තව කෙනෙකුට චෝදනා කිරීම ඒක පාපයක් නේ. ඉතින් මේක දැනගෙන පින්වතුනි ඔබ පොඩ්ඩක් ඔබේ මනසත් එක්ක ටිකක් කතා කරන්න නිවිහන හිල්ල ඉඳගෙන ඔය කලබලකාරී ලෝකෙන් අත් මිදිලා ඔය තණ්හාව නැමැති පාපයට පයින් ගහලා චුට්ටක් සැහැල්ලුවෙන් විවේකව ඉඳගෙන කල්පනා කරන්න. මම මොකද්ද මේ ජීවිතේ කරන්නේ? මේ ජීවිතේ මේ කරන දේවල් වලින් මට මොනවද ලැබෙන්නේ? පරලෝ ජීවිතේ මම මොනවා වෙලා ඉපදෙයිද? මේ සංසාර ගමන කවද්ද කෙලවර වෙන්නේ? කෙලවර කර ගන්න යන මාවත මොකද්ද? කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට ඔබට ඔබේ අඩුපාඩු හොඳට පේන්න ගන්නවා. සාමාන්‍ය ලෝකේ ස්වභාවයනේ අපේ වැරද්ද අපිට පේන්නේ නැති එක. නමුත් අපි හිතන් ඉන්නේ අපි දිහා කවුරුත් නොබලා ඉන්නවා කියලා. නමුත් අපි දිහා S1000ක් බලන් ඉන්නවා. අපේ හැම වැරද්දක්ම පේනවා. අපේ හැම අඩුපාඩුවක්ම පේනවා S1000කට. නමුත් අපිට තියෙන S2යි. ඒ නිසා අපිට පේන්නේ. අපිට දුර පේන්නේ අපිට සාමාන්‍ය දුරක් පේන්නේ. අපි ඒ පේන දුර ප්‍රමාණයෙන් අපි සාධාරණීකරණය කරලා මායිම් කරගන්නවා අපේ ජීවිතේ. අවසානයේ අපිම සීමා කරගත්ත ඒ භූමියේ අපිම දුක් විඳිනවා. සංසාරේ නැමැති භූමිය තුල අපිම සීමා පනවගෙන විපාක හදාගෙන විඳවනවා. ඉතින් මේක තේරුම් ගන්න ලොකෝ ප්‍රඥාවක් ඕනේ. ලොකු යෝනිසෝ මනසිකාරයක්, සද්ධාවක් මෙන්න මේ දේවල් අපේ හදවත් තුළ තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට කවදාවත් මේක අවබෝධ කරන්න නම් බැරි වෙයි. හිස් අතින් ඇවිල්ලා හිස් අතින්ම යයි. හැබැයි හිස් අතින් ආපු අයට කිසි අඩුවක් නැහැ. විපාක නම් මේ ජීවිතේ. මිනිස්සෙක් වෙලා ඉපදිලා වයසට යනකොට මොන තරම් දුක්ඛම් කටළු තාඩන පීඩන ලැබෙන්නේ නැද්ද? හිස් අතින් ආවට කෝ ඉතින් ඉවරයක් නැති විපාක. ඊළඟට හිස් අතින්ම යනවා. හිස් අතින්ම යන මනුස්සයට සතර අපායට වැටිලා අනන්ත දුක් විඳින්න වෙනවා. දුකේ නම් කිසිම අඩුවක් නැහැ. මෙලවත් අඩුවක් නැහැ, පරලොවත් අඩුවක් නැහැ. මේ දෙකෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒ තමයි උතුම් වූ නිවන. ඒක ලේසියෙන් ගන්න බෑ. ප්‍රාර්ථනාවෙන් ගන්න බෑ. බලපුලුවන් කාරකමින් ගන්න බෑ. සල්ලි තිබ්බ පළියට ගන්න බෑ. ලස්සන වුණ පළියට, උගත් වුණ පළියට, දක්ෂ වුණ පළියට කවදාවත් ඒක ගන්න බෑ. ඒ ගන්න නම් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒ ලොකු කැපකිරීමක් කරන්න නම් තමන්ට ආදරය කරන තැනට එන්න ඕනේ. තමන්ට ආදරය කරලා තමන් මේ යථාර්ථය තේරුම් අරගෙන අන්න එදාට පුළුවන් ඔබට මේ සංසාර ගමනටම තිත තියන්න. එහෙම නැති වුණොත් තමන්ටම අසාධාරණකම් කර තමන්ම හතර අපායට තමන්ම වට්ටගෙන දුක් විඳිනවා. ඒ හින්දා ඒක තේරුම් අරගෙන දුර්ලභව මනුස්ස ජීවිතයක් ලැබුණා. S2 පේනවා, කන් දෙක ඇහෙනවා, ඇවිදින්න පුළුවන්, කතා කරන්න පුළුවන්.
මොලේ කල්පනා කරන්න පුළුවන් බුද්ධිය, යථාර්ථය අවබෝධ කරන්න පුළුවන් දහම හැමදේම ලැබිලා. ඒකයි දුර්ලභයි කිව්වේ මනුස්ස ජීවිතේ. ඊළඟට දුර්ලභ කාරණාවක් නේ බුදු කෙනෙක් පහළ වීම. දුර්ලභ කාරණාවක් නේ සද්ධර්මයක් ඇසීම. දුර්ලභ කාරණයක් නේ සත්පුරුෂයන්ගේ ඇසුර. දුර්ලභ කාරණයක් නේ පැවිද්ද. දුර්ලභ කාරණයක් අවස්ථාවක් උදා කර ගැනීම සන සම්පත්තිය. එතකොට මේ දුර්ලභම කාරණා රාශියක්ම ලැබිලා ඒ ඔක්කොගෙම ආඩ්‍ය වෙලා ඒ හැම දෙයකින්ම සන්නද්ධ වෙලා ඔබ බියගුළු යුද සෙබලෙක් වගේ මේ සසරටම ගතිකම් කරනවා. ඒක මහා අවාසනාවක්. මේ වගේ දුර්ලභ කාරණා රාශියක් එකතු වෙච්ච මනුස්ස ජීවිතයක් න ආය හම්බෙන්නේ. හම්බ වෙච්ච අවස්ථාව මගහැර ගත්තොත් ආයේ අවස්ථාව එනවා බොහෝම අඩුයි. ඒ අවස්ථාව එන මග තමන්ම අහුරගෙන ඉන්න නිසා. උදේ ඉඳන් රැට රෑ වෙනකම් තමන්ගේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්නවා. නැවත ඒ වගේ දුර්ලභ අවස්ථාවක් ලැබෙන එක නැති කරගන්නවා. අවිද්‍යාවේ තරම තමයි. නොදැනෙන තරම. ඒ නිසා ලැබිච්ච අවස්ථාව කාලා බීලා ඇඳලා සතුටු වෙන්න. ඔබමනේ කරගත්තේ ඒක. මොකද ඔබ කාලා බීලා ඇඳලා සතුටින් ඉන්නවා කියන්නේ ඔබ සංසාරෙන් අරන් ආපු දෙයක්. මම දුන්න දෙයක් නෙවෙයි. වෙන කවුරුත් දුන්න දෙයක් නෙවෙයි. ඔබ මේ ලෝකෙට එනකොට ওই ටික අරන් ආවා. ඔය සතුට, ඔය සැප, ඔය සැනසීම ඔබ තනියම මේ ලෝකෙට එනකොට අරන් ආවා. ඒ ටික පරිස්සම් කරලා දුන්නේ අම්මයි තාත්තයි. දැන් ඒ ටික නිදහසේ ඔබ මේ ලෝකෙට මුදා හැරලා විඳිනවා. හැබැයි රබර් බෝලේ බිත්තියට ගහන වාරයක් ගානේ ආපහු තමන් තුළටම බෝල එනවා වගේ ඔබට ඔය හැම දෙයකින්ම ආපස්සට එන්නේ දුක. කසාදයක් බැන්දත් දුක. දරුවෙක් හැදුවත් දුක. රස්සාවක් කරත් දුක. ගෙයක් දොරක් හැදුවත් දුක. ගෙයක් දොරක් නැති කෙනත් දුක. කසාද නොබඳින කෙනත් දුක. කසාද බැඳපු කෙනා ඉන්නේ දුකෙන්. කසාද බැඳ නැති කෙනා ඉන්නේ දුකෙන්. දරුවෝ ඉන්න කෙනා ඉන්නේ දුකෙන්. දරුවෝ නිසා විඳින වේදනාව. දරුවෝ නැති කෙනා දුකෙන් ඉන්නේ. දරුවෙක් නැති වේදනාව. කොයි පැත්තකවත් සැනසීමක් නෑ. කොයි පැත්තෙන් බැලුවත් දුක් වේදනා. ඒතකොට මේක මදිද ඔබට මේ ධර්මයේ හැසිරෙන්න ආයුධයක් කරගන්න. දුකෙන් නිදහස් වෙන්න හිත හදාගන්න. මේ ටිකම මදිද? දිට්ඨ ධම්ම වේදනීම Tamanට උරුම වෙලා තියෙනවා. හොඳ දුක් ගොඩක්. ඒක තේරුම් අරන් ඒකෙන් නිදහස් වෙන මාර්ගයට අවතීර්ණ වෙලා එතනදී සමහර තැන්වල සමහර දේවල් ගැන මධ්‍යස්තව හිතන්න වෙනවා. සමහර තැන්වල සමහර දේවල් වලට අකමැත්ත ප්‍රකාශ කරන්න වෙනවා. ඒ දේවල් කරන්නේ හුදෙක් තමාගේ යහපත පිණිස, සැපේ පිණිස, නිවන පිණිස, නැතු වෙන දෙයක් නිසා නෙවෙයි. අපි දැන් මේ විදිහට මේ කටයුතු කරන්නේ අන්න ඒ වගේ යහපතක් පිණිස. එතකොට මේක
අන්න විසින් කරලා දෙන්නේ. තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තා වුණත් තමන්ට අකුසල් තමයි රැස් කරලා දෙන්නේ. ගොඩක් දුරට. බිරිඳ වුණත් සැමියා වුණත් දේශය රාගයේ මෝහය තමයි උදා කරන්නේ. තුන්ට තමා තුළ නැති අගුණ තමහට ඇති කරනවා. තමා තුළ තියෙන ගුණ නැති කරනවා. සතර පායට තියෙන මඟ ලං කරලා දෙනවා. මේ දුර්ලභ අවස්ථාව විනාශ වෙන තැනට වැඩ කරනවා. ඒතර මේක තේරුම් බේරුම් කරගන්න. මේක තේරුම් බේරුම් කරගෙන හරි පැත්තට පියනගන්න. ඔබටත් බුද්ධියක් තියෙනවනේ. එතකොට ඒ හරි පැත්තට පියනගනකොට අර තමා වටා තියෙන ගොඩාක් දේවල් සමහර විට අත්හැරෙන්න පුළුවන්. පැවිදි ජීවිතයකට එනකොට එහෙමනේ. ගිහි ජීවිතයක උනත් ධර්මානුකූල වෙනකොට ගොඩාක් දේවල් මග හරින්න වෙනවා. මොකද ධර්මානුකූල ජීවිතේට ඒක මහා පීඩාවක්. දැන් බ්‍රහ්මජාදී සීලයක් රකින්න කෙනෙක් නම් ඒ කෙනාට කාමයේ සමාජයට පීඩාවක්. බ්‍රහ්මචාරී සීලයට හානියක්. ඒතකොට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අතහරින්න වෙනවා. බණ භාවනාවක් කරන කෙනාට සද්ද බද්ද සමහර විට පීඩාවක් වගේ. එතකොට එතනින් නැගිටලා සද්ද බද්ද නැති තැනකට යනකොට අර ස්ථානේ නැති වෙලා ඒක තමන්ගේ මග හැරෙනවා වගේ. තමන්ට ධර්මානුකූලව ජීවිතයක් ගත කරනකොට අර හිස් ලෝකේ තියෙන හිස් දේවල්, පව් පිරෙන දේවල් මගේ හැරලා යනවා. එතකොට ඒ පව්කාර දේවල් තුල ජීවත් වෙන අයට ඒක මැජික් එකක් වගේ පේන්නත් පුළුවන්. ඒ අය චෝදනා කරන්නත් පුළුවන්. ඒ අය hina වෙන්නත් පුළුවන්. අපි මෝඩයි කියලා හිතෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම අයිති ඒ අයට. අපිට අයිති නෑ. මොකද අපි ඔක්කොම පසු කරමින් එන්නේ මනාකොට බුද්ධියකින්. අර දේවල් කියන අය ඉන්නේ මනා බුද්ධියකින් නෙවෙයි, මනා සිහිනුවණකින් නෙවෙයි. ආස්වාද ලෝකෙට රැවටිච්ච මිනිස්සුන්ගේ කතාවක්. ආස්වාදයට අකමැති අයට ඒක අදාළ වෙන්නෙම නෑ. එයාලට අදාළ වෙන්නේ මේ ආස්වාද ලෝකයේ මග හරිනකොට ඒ මග හැරෙන තැන්වල යම් පැල්ලමක් හිටියද අන්න ඒක බලාගෙන එහෙම කැලලක් ඇති වෙන තැන මග හරවගෙන මෙන්න මේ ගමන ඉදිරියට ගමන් කරන එක තමයි එයාට තියෙන ලොකුම රස්සාව. ලොකුම බලවේගය. කය පැවිදි කරන්න පුළුවන් පොඩි වෙලාවකින්. ඊතා ඉක්මනින් කය පැවිදි කරන්න පුළුවන්. හැබැයි ඔන්න ඔය කියන විදිහට හිත පැවිදි කරන්න නම් හරිම අමාරුයි. ඒක සිහිනයක්. හැමෝටම බෑ හිත පැවිදි කරන්න. කය පැවිදි කරපු අයත් ගොඩාක් දුරට හිත පැවිදි කරගන්න බැරි නිසාම තමයි මෙච්චර මතවාද මතභේද පිරිහීම් බහුල වෙලා තියෙන්නේ. ඒ නිසා කය පැවිදි කිරීම කෙසේ වෙතත් හිත පැවිදි කරගන්න යම් මට්ටමකට ඔබ. එතකොට ඔබට ලොකු ආරක්ෂාවක් සලසනවා අන්න ඒක. හරියට වතුර රඳවල තියාගන්න ටැංකියක් බැඳලා හොඳට පිනිස් කරලා චූටි ලීක් එකක්වත් නැතුව වතුර පුරවලා ආරක්ෂා කරගන්නවා වගේ හිත ආරක්ෂා කරගන්න. වතුර කියන්නේ මොන තැනකින් පහළට ගලාගෙන ගියාම තමයි. හරියට ආරක්ෂාව නැතුව නොතිබුණු
කඩාගෙන බිඳගෙන අර සුරක්ෂිත වෙච්ච වතුර ටික යනවා. අන්න ඒ වගේ තමයි හිත. තැම්පත් කරගත්ත හිත සිහි බුද්ධිය නැති වුණු අර විකාර ලෝකේ ඇතුළටම යනවා. ආය ඇදලා ගන්න හරි අමාරුයි. ඒකයි මෙච්චර සංසාරේ පින්වතුනි අපිට දීර්ඝ සංසාර ගමනේ සොච්චන් ආයුෂ ප්‍රමාණයක් හම්බ වෙලා උදන් අනන්නේ. දන්නේම නෑ උදන් අනලා ඉවර වෙනකොට මිනි පෙට්ටිය ළඟ ඉන්නේ. එදාට ඔය මොන උගත්කම් බලවත්කම් මුදල් ජනප්‍රියතාවේ පිළිගැනීම මේ ඔක්කොම යටත් වෙනවා මිනි පෙට්ටියට. ඒ ඔක්කොම උඩින් තමයි මිනි පෙට්ටිය තියලා අපිව සතප්පවන්නේ. ඒතර බාහිර ලෝකෙට පේන්නේ අපි මිනි පෙට්ටියක් උඩ සතපිලා ඉන්නවා. නිදාගෙන ඉන්නවා උඩු බැලිය අතට. කවුරුත් බලන්නේ මේ පෙට්ටියට යට වෙලා තියෙන්නේ මොනවද කියලා. ධනය, බලය, දරුවෝ, බිරිඳ, සැමියා, ඥාතියෝ, උගත්කම් සේරම ටික යට වෙලා. හිස් සතින් ඇවිල්ලා හිස් සතින්ම යනවා. ලෝකෙට පාඩමක් උගන්වලා යනවා. උඹලත් මැරෙනවා කියලා. මොන විදියට හිටියත් මොන දේ කළත් උඹලටත් අවසානේ මෙන්න මේ ටිකයි කියලා පාඩමක් කියලා දීලා දර ගොඩක් වෙච්ච මේ කුණු කය ඒ ඇත්තන්ටම බාර දීලා යනවා. ඒ ඇත්තෝ මෝහයෙන් ඉන්න නිසා ඒ දර ගොඩ අරගෙන උත්සව පවත්වලා පාටි දාලා පවුරැස් කරගන්න අය පවුරැස් කරගෙන වල්ලලා දානවා. ඕක තමයි සංසාරේ එක පැත්තක්. ඉතින් මේක තේරුම් ගත්ත ගොඩාක් අය අද නිවනින් නිවි සැනසීලා අප්‍රමාණ වූ දුක්ඛම් කඩළු සියල්ල සේ කරලා උතුම් අරියත් ජදේ දරාගෙන මුළු ලෝකෙම මිදලා ගිහිල්ලා මේක අවබෝධ කරගන්න බැරි හැමෝම මේ ලෝකයේ තුල මේ පුංචි කාලේ දුකට ආවඩනවා, දුකට අප්පුඩි ගහනවා, දුකට උදව් කරනවා. තමන්ගේ දුකම අනාගතේ තමන්ට හම් වෙන තමන්ගේ දුකට තමන් හරියට මල් පහන් පූජා කරනවා වගේ වැඩක් ඔය කරන්නේ. තමන්ගේ දුක පෝෂණය කරනවා. තමන්ගේ ඊළඟ ජීවිතේ අඳුරකට ඇදලා දාන්න වැඩපිළිවෙල තමා විසින්ම කරනවා. හරිම අවාසනාවන්තයි. ඒ වගේම හරිම අසත්පුරුසයි, හරිම අසාධාරණයි මේ ලෝකේ. ආසාවක් නිසා දෙයක් කරාට පස්සේ ඒ කරපු දේම විපාකයක් වශයෙන් සසර විඳින්න වෙනවා. බලන්න මොනතරම් අසාධාරණද කියලා මේ ලෝකේ. ඒ නිසා බුද්ධිමත්ව හිතන්න. බුද්ධිමත්ව කාලය ගත කරන්න. තමන්ගේ ජීවිතේ තමන් ආරක්ෂා කරගන්න. තමන්ගේ ජීවිතේ තව කෙනෙකුට ආරක්ෂා කරන්න බෑ. එහෙමනම් දෙන්නේ ආදරෙන් එකතු වෙලා තනි තනියම මැරලා යන්න විදියක් නැහැ. ඒ නිසා මේ සංසාරේ කියන්නේ මහා දුක් ගොඩක් විතරයි. මහා විපතක්, අඳුරක්, ශෝකයක් විතරයි. අන්නේ ශෝකාකූල සංසාර ගමනේ අපිත් මිනි පෙට්ටියක් වෙන්නේ නැතුව අමරණීය ජීවිතයක් ලබන්න කටයුතු කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ඒකනේ. භාගතුන් වහන්සේ කරලා පෙන්වුවෙත් ඒකනේ. මහා සංඝ රත්නය දැන් කරන්නේත් ඒක, කරලා පෙන්වුවෙත් ඒක.
ඔබටත් දැන් තියෙන එක කරන්න. නැත්තම් වෙන්නේ මහා වේගකින් යන වාහනයක් පාර දෙපැත්තේ ගොඩාක් දේවල් අපිට හිතා ගන්නත් බැරි විදිහට පහු කරගෙන යනවා වගේ. අපි අපේ ජීවිතේ මරණය තුලට යන්නේ. ඒ හින්දා අපි හැමදෙනාම බුද්ධිමත් වෙලා තමන්ට තමන් පිහිට වෙලා තමන්ගේ දුක තමන් හඳුනාගෙන ඒ දුකට පිළියමක් කරගන්නවා විනා තව අයට අප්පුඩි ගගා දුක පෙන්නලා වැඩක් නැහැ. ඒ නිසා අපි ඔබ හැමදෙනාටම මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සත්‍ය වචනේම අවබෝධ කරගන්න සත්‍ය ලැබේවා කියලා හැම වෙලාවකම අදිෂ්ඨාන කරගන්න. උදේ දවල් රැ හැම මොහොතකම පුංචි පිනක් හරි කරලා අදිෂ්ඨාන කරගන්න. කිසිම ලාභයක්, ලෝභ අපේක්ෂාවක්, තණ්හාවක්, ආසාවක් හිතේ කොනකවත් තියාගන්න එපා. ඒව නිසාම තමයි අද ඔබ ඔය දුක් විඳින්නේ. ඔබ යම් මට්ටමකින් මොන දුකක් හරි විඳිනවනම් අන්න ඒක නිසා තමයි. ඒ නිසා ඒක තේරුම් අරගෙන මෙලොව පරලොව ජීවිතය යහපත් කරගෙන ඉපදෙන මරණ සංසාර දුක කෙලවර අජරාමර නිවනින් සැනසෙන්න ඔබටත් මටත් මේ උතුම් ධර්ම දානයේ කුසලයේ උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරගමු. ලෝතර බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා අදිෂ්ඨාන කරගෙන මේ දුක්ඛිත සංසාර ගමනින් සදාහට මිදෙනවා කියන පරම අදිෂ්ඨානයි ඇඳට නින්දට ගිහිල්ලත් නිදා ගන්න පෙර හිතන්න. අවදි වෙනකොට හිතන්න. බත් ටිකක් කන්න ගද්දි බත් කටක් පිගාන පැත්තකින් තියලත් හිතන්න. හැම මොහොතකම ඔක හිතන්න. එතකොට ඒක හිතට හරි සහනයක් වෙනවා. ඒක එතකොට හිතට පුරුද්දක් වෙනවා. මරණ මොහොතෙත් ඒක හිතෙන්න පුළුවන්. අන්න එතකොට ඔබට හරි සම්පතක් ඒක. හරි ආරක්ෂාවක් ඒක. ඒ නිසා අපි හැමදෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදී මුතුන් වූ නිවනින් සැනසෙන්න අනේ මේ පින උපකාර වේවා. කරදර බාධක දුරු වේවා. ප්‍රඥාව පහළ වේවා. අතුරු කරදර දුරු වේවා. සැනසීමම ලබන්ට ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න අනේ අපිට තුනුරුවනේ ආශිර්වාදයේ රැකවරණය නොඅඩුව ලැබේවා කියලා අදිෂ්ඨාන කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම සැලසේවා.